හෙලෝ ළමයි හෙලෝ ගයිස් අද අපි යන්නේ මූන් ලයිට් එකට නාන්න. අපි හැමෝම වගේ එදා දවසේ ෆ්‍රී එකේ හිටපු නිසා අපිට උණුනා පොඩි ජොලියක් දාන්න ඒක නිසා ලටපට ටිකක් සේරම පටවගෙන අපි ආව මූන් ලයිට් එකට. ඉතින් චානක ඉන්නවා, චූරි බබා ඉන්නවා, ඊට පස්සේ අනුත්තරාණන් ඉන්නවා, හේෂන් අයියත් ඉන්නවා. ළමයි දැන් අපි ඉන්නේ මූන් ලයිට් එකේ. හැබැයි එදා දවසේ ක්‍රවුඩ් එක වැඩි නිසා අපිට සිද්ධ වුණා වෙන තැනක් හොයාගෙන යන්න. ඒක නිසා අපි දැන් මේ මාර්වෙල පැත්තට යනවා. ඔයාලා මේ දකින්නේ මාර්වෙල බීච් එක. එදා ටිකක් අර මේ මුහුද සැර වැඩි. හැබැයි view එක නම් ළමයි මාරම ලස්සනයි. ඇති වෙනකන් අපි රෙස්ටෝරන්ට් හෙව්වා. හැබැයි හැම එකකම වගේ ක්‍රවුඩ් වැඩි. මේ පේනවා නේද අපි තවදුරටත් හොයනවා. හැබැයි හම්බුනේ නැහැ. ඒක නිසා අපි ඒකමතිකව තීරණය කරා ආපහු මූන් ලයිට් එකටම එනවා කියලා. දැන් අපි ආයේ ඉන්නේ මේ මූන් ලයිට් එකේ. හිටපු තැනටම ආපහු කුමාරි ආවා. ඒ ඇවිල්ලා අපි මේ වගේ ටේබල් එකේ එහා මෙහා කරලා අපිට නිදහසේ ඉන්න පුළුවන් විදිහට වෙනස් විදිහකට හදාගත්තා. නාන්න කලින් මොනවා හරි බඩට දා ගන්න ඕන නිසා මේ වගේ චූටි දේවල් ටිකක් කාලා අපි ගියා පූල් එකට. මේ ඉන්නේ අපේ පිහිනුම් ශූරයයි පිහිනුම් ශූයයි ප්‍රබල විදිහට දියකාව දෙන්නෙක් වගේ ඒ දෙන්න තමයි මේ පීනන්නේ පූල් එහෙටයි මෙහෙටයි. ගයිස් කට්ටිය පූල් ලෙවල් ඉන්නේ. මේ ඉන්නේ එක කපල් එකක්. මේ ඉන්නේ තව කපල් එකක්. මේ ඉන්නේ තව කපල් එකක්. මේ ඉන්නේ තනිකඩ මම. එයා කියන්නේ නල් ළමයි බොරු ඒවට ඔයගොල්ලෝ අහුවෙන්න එපා. දැන් මේ අපි දකින්නේ අපේ චූටි බබාගේ නංගිගේ දිය කරණම්. ඊට පස්සේ ළමයි අපි අර TikTok එකක් තියෙනවනේ ටයිටැනික් කියලා. ඒක චුට්ටක් try කරා. හැබැයි හරියන්නේ අන්තිමට චුට්ටක් hina ගියා. නාලා ඉවරයි. දැන් අපිට හොඳටම බඩගිනි. ඒ නිසා අපි කෑම කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මම මේ හැමෝගෙම අහනවා කෑම වල තත්ත්වය කොහොමද කියලා. එයාට සෙට් නැහැලු. සෙට් නැහැ. බබා ඔයාට කෑම හොඳයිද? එයාට ඉතින් කොයි කෑමක් රසයිනේ. 10 කීයද? එයාට ලකුණු 11යි. 11ක් දෙන්න පුළුවන්ලු. 10යි. එයාට 5ක් දෙන්න පුළුවන්ලු. මෙයාටත් හොඳයි කියලා තමයි කියන්නේ. එයාට හොඳයි නම් ඉතින් මෙයාටත් හොඳයි තමයි. අපේ නංගිටත් හොඳයි. මට කෑම හොඳ නැහැ 10න් බිඳුවයි. මේ වෙනකොට නාලා කාලි වරයි. හැබැයි ටිකක් රෑ වුණ නිසා අපිට සිද්ධ වුණා අපේ නංගිව මීගමුවට ගිහින් දාන්න. අපි එහෙනම් දැන් යනවා මීගමුවේ. අපි දැන් කොහෙද යන්නේ ගාවට? දැන් යන්නේ මර්ඩර් එකක් කරා. එන අතරතුරේ අපිට හම්බුණා අයිස්ක්‍රීම්. එක නිසා අපි තීරණය කළා අයිස්ක්‍රීම් කනවා කියලා. හැබැයි ළමයි මට දෙන්න පුළුවන් 10න් එකක් වගේ. මට නම් චුට්ටක්වත් රස නැහැ. ඊට පස්සේ අපි මේ වගේ චූටියට සින්දුවකුත් කියාගෙන ගෙදර ඉන්න පිටත් වුණා. ඔන්න ඔහමයි ළමයි එදා දවසේ ඉවර වුණේ. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි බයි.